සුබ දවසක් ඔයාලුවනේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් විශේෂ පණිවිඩයක් අරගෙන මේ වීඩියෝ එක මම ගෙනාවේ. ඔයාලා දන්නවා අප්‍රේල් මාසේ මුදල් කීපයක් වැඩි කරලා ලබා දුන්නා කාණ්ඩ කීපයකට. එතනදී රුපියල් 5000ක් 7500ක් විදියට වැඩිපුර දෙන්න තීරණය කරලා තිබ්බා රජය අප්‍රේල් මාසය සඳහා. නමුත් මේ මාසේ දීමනාවේදී ඔක අඩු කරනවා කියලා කතාවකුත් තිබ්බනේ. අර මේ වැඩිපුර මුදල් අප්‍රේල් මාසෙදී වැටුණා කියලා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබ්බා මේ අප්‍රේල් මාසේ වැඩිපුර දීපු දීමනාව ගොඩක් අයට ලැබිලා තිබ්බේ නැහැ. දැන් ඔතන එරර්ස් දෙකක් වෙලා තිබ්බා. පළවෙනි එරර් එක තමයි පළවෙනි වැරද්ද තමයි සිද්ධ වෙලා තිබ්බ එක වැඩිපුර ඩබල් වැටිලා තිබ්බා. ඒ කියන්නේ අර වැඩිපුර ලබා දෙන දීමනාවත් ඩබල් වැටිලා. අර ලැබෙන්න ඕන කෙනාට ලැබිලම තිබ්බේ නැහැ. ලොකු එරර් එකක් ගිහින් තිබ්බනේ. එතකොට ඔය එරර් එක මේ මැයි මාසෙන් විසඳනවා කියලා තමයි තිබ්බේ. එතකොට මැයි මාසේ මුදල් ටික දැන් ලැබිලා ඉවරයිනේ. ඒක එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලැබුණාද නැද්ද කියන කතාව. දැන් අලුත්ම මේ මම දැක්ක මැසේජ් එකක් තියෙනවා මේ පෝස්ට් එකක් දාලා තියෙනවා. එයා දාලා තිනවා මේ මම අස්වැසුම දෙවනි අදියරේ රුපියල් 10000 ගන්න කෙනෙක්ලු. එයා දෙවනි අදියරේ රුපියල් 10000ක් ගන්න ඒ කාණ්ඩේට අයත් කෙනෙක්. එයා රුපියල් 10000 මේ අරගෙන ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය සුපුරුදු විදිහටම අස්වැසුම දෙන්න පටන් ගත්තට පස්සේ දෙවනි අදියරේ අයට. නමුත් මේ මාසේ මේ මැයි මාසේ 29 වෙනිදා එයාලට ලැබිලා තියෙනවලු රුපියල් 5000ක් වැඩිපුර. හැබැයි යාට අර අප්‍රේල් මාසෙදිත් ඒ 5000 ලැබුණා කියලා තමයි එයා සඳහන් කරන්නේ. එතකොට මේක අනිවාර්යෙන් වැරදීමක් වෙලා තමයි මේ විදිහට මෙයාට නැවත 5000ක් වැටිලා තියෙන්නේ. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ. මොකද එයාට අප්‍රේල් මාසෙදී ලබා දීපු වැඩිපුර දීමනාවත් ලැබුණා නම් නැවත රුපියල් 5000ක් දීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ නේ. එක්ක මේක වැඩිහිටි ආධාරයක් වෙන්න ඕනේ. ඉතින් එයාගෙන් විමසුවට පස්සේ එයා කිව්වේ මේ විදියට වැඩිහිටි කෙනෙක් එයාලගේ පවුලේ එහෙම අස්වැසුම ගන්න කෙනෙක් වැඩිහිටි දීමනාව ගන්න කෙනෙක් නැහැ කියලා. ඉතින් යනු මේක වැරදිලා වැටිච්ච මුදලක් වෙන්නට ඕනේ. එහෙමත් නැත්නම් තවත් එරර් එකක් වෙන්නට ඕනේ. සිස්ටම් එකෙන් සිදුවෙච්ච තවත් එරර් එකක්. එමුණොත් පොඩ්ඩක් ඔයාලා මම මේ වීඩියෝ ගෙනාවෙම ඔයාලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. සමහර විට ඔයාලටත් මේ විදියට වැඩිපුර මුදල් ඇවිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. එමුණොත් එහෙම ජූනි මාසෙට යනකොටත් ආයෙ බුල කෙලිල්ලක් සිද්ධ වෙනවා. දැන් මේ මාසෙදිත් මේ විදියට එරර් එකක් වුණා කියන්නේ ඔයාලා දැන් දෙවෙනි අදියරයට මේක විශේෂ වෙන්නේ. ඒකට දෙවෙනි අදියරේ අය ඊළඟ මාසෙදී අස්වැසුම ගන්න යනකොට වැඩිපුර වැටිලා තිබ්බොත් නැවත කප්පාදුවක් සිද්ධ වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔයාලා account check කරලා බලන්න. එහෙම ප්‍රශ්නයක් වෙලා නැත්නම් අවුලක් නැහැ. මෙහෙම වැටිච්ච අය ඉන්නෝ නම් වැඩිපුර මේ මුදල් වැටිච්ච කෙනෙක් ඉන්නෝ නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි පොඩ්ඩක් විමසලා බලන්නම්. එහෙම වුණොත් මේකට කරන්න පුළුවන් මොකද්ද? එහෙම වුණොත් ඔයාලගේ මුදල් ඊළඟ මාසේ නැවත කැපෙයිද? මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරමු. එහෙම වැඩිපුර මුදලක් ලැබිච්ච කෙනෙක් ඉන්නෝ නම් මේ මැයි මාසෙට අදාළව මේ 29 30 කියන දවස් කීපය ඇතුළත අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි බලමු මේ සම්බන්ධයෙන් කොහොමද ඉස්සරහ තොරතුරු අප්ඩේට් වෙන්නේ කියලා. channel එක subscribe කරලා ඒක තුල ඉන්න කියලා මතක් කරනවා.